ආටිෆිෂල් කිසි දෙයක් නැහැ. ආටිෆිෂල් කිසි දෙයක් නැහැ කියලා වෙන කිසිම අයිස්ක්‍රීම් එකකට කියන්න බෑ. අද අපි ආවේ කොහෙද? ඕගොල්ලන්ට මම මගේ පොඩි කඩේ ඇතුළේ ඉන්න ලස්සන වීඩියෝ එකක් කරා. මෙන්න මේ අයිස්ක්‍රීම් එකට. දැන් ඉතින් ලොකු අයිස්ක්‍රීම් කට්ටිය ගහන්න ගනි. හැබැයි කරන්න දෙයක් නැහැ. වැඩේ සුපිරි. ඉතින් මේ සුපිරි එක ඇත්තටම සුපිරියක්ද කියලා බලන්න එපා. මේ සුපිරි අයිස්ක්‍රීම් එක සුපිරියක්ද කියලා බලන්න අපි යනවා අද මේ ෆැක්ටරියට. අපි ඇවිල්ලා ඉන්නේ මේගොල්ලන්ට කියන්නේ නැතුව ආවේ. අපිට අවස්ථාව දුන්නා. ඉතින් අපි බලමු ගිහිල්ලා මේක අයිස්ක්‍රීම් කොහොමද හදන්නේ කියලා. ඉතින් ප්‍රොසෙස් එකේදී තියෙන ලස්සනට ඉතින් යන්න බෑ එහෙම ලේසියෙන්. ඉතින් මේ ඉන්නේ අයිතිකාර මහත්තයා. ඉතින් මේ ඉන්නේ මේ මහත්තයාගේ තමයි මෙන්න මේ ප්‍රොඩක්ට් එක. ලස්සන ප්‍රොඩක්ට් එකක් ගෙනලා තිනවා. ඉතින් සර් අපිට කියන්න මේක ඇත්තටම ඕගොල්ලෝ ෆ්‍රෙෂ් මිල්ක් වලින්ද හදන්නේ? අපි ෆ්‍රෙෂ් මිල්ක් වලින් තමයි හදන්නේ. ඉතින් ඇත්තටම ඕගොල්ලන්ට ඕනම් බලා ගන්න පුළුවන් දැන්. අපි බලමු. අපිට අවසර තියෙනවා නම් මේ තියෙන අපේ රසායනිකාරේ කිරි එන්නේ මේ ස්ටෝරේජ් ටැංක් එකට. ඒ ආපුවා මෙතනින් අපි සාම්පලයක් අරගෙන මේකේ අපේ ක්වොලිටි මැනේජර් අතින් සම්පූර්ණම ඒකේ කිරි වල සංයුතිය කියන පරීක්ෂණ ඔක්කොම අපි කරනවා. කරලා වෙලා ඒ කන්ෆර්මේෂන් අපි ගත්තාම මේ කිරි එක ට්‍රාන්ස්ෆර් වෙනවා අපි පාස්චරයිස් සෙක්ෂන්. එතන තමයි ප්‍රොසෙස් එක අපි පොඩි දෙයක් අහනවා. ඕගොල්ලන්ට පේනවනේ ඕගොල්ලෝ දන්නවනේ ඇත්තටම අයිස්ක්‍රීම් එකක් කියලා කියන්නේ ලේසි නෑ. හරිද? මේ අයිස්ක්‍රීම් එක මේ පොඩි ළමයි කනවා. මේකේ ගුණාත්මක භාවය මේකේ මේ තියෙන ලැබ් එකෙන් තමයි වෙන්නේ. ඉතින් මේ පොඩි තැනක් වුණාට මේක ලංකාවේ ලීඩින් කම්පැනි වලට පවා එහාට යන්න පුළුවන් අයිස්ක්‍රීම් එකක රහක් තියෙන්නේ. ඉතින් ඒ හින්දාමයි මම වගේ කෙනෙක් ඇත්තටම මේ වීඩියෝ කරන්න ආවේ. ඉතින් අපි බලමු අයිස්ක්‍රීම් එක කොහොමද හැදෙන්නේ කියලා. ඇත්තටම ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා. අපි දැක්ක බානවත් අපි එළියේ හිටියේ. ඉතින් ඔන්න මෙන්න දැන් බලමු අපි කොහොමද කියලා ඉතින්. මේ තියෙන අපේ ෆ්‍රෙෂ් මිල්ක් සෙක්ෂන් එක. මේ අපේ කිරි ආපුවම පස්සේ මේකට තමයි අපි ගන්නෙ. කිරි ආවම ගබඩා කරන ෆ්‍රෙෂ් මිල්ක් ටැංක් එක. පැහැදිලිව පේන්න තියෙනවා. මේක තමයි අපේ ඊට පස්සේ පාස්චරයිස් සෙක්ෂන් එක. මෙතන තමයි අපි කිරි ඇත්තටම අයිස්ක්‍රීම් එකට අවශ්‍ය පාස්චරයිස් කරලා ගෙල්ලා උතුරු ප්‍රොසෙස් එක කරනවා හොමජනයිසේෂන් ඒජින් වගේ ප්‍රොසෙස්. කරලා ඊට පස්සේ මේක අපි යනවා ෆිලින් ඕල්. මේ ෆිලින් ඕලේදී මේ මම හිතනවා අපේ ක්වොලිටි මැනේජර් සම්පූර්ණ මේක විස්තර කරයි. මේගොල්ලෝ තමයි මේක ඕගොල්ලන්ට මේ රහ අයිස්ක්‍රීම් එක හදන්නේ. මේක ඇත්තටම කරන්නේ හිතට සන්තෝෂේ. මොකද මේක අපේ ලංකාවේ පොඩි ව්‍යවසායකයෙක් කර ඉස්සරහට යන්න පුළුවන් ලොකු වැඩක් කරන කෙනෙක්. ඉතින් ඩිමා අනිවාර්යයෙන් උදව් කරන මේ වගේ කට්ටියට. එහෙනම් අපි බලමු මේ අයිස්ක්‍රීම් ටික හදන විදිය ආගමු. අපි දැන් ෆ්‍රෙෂ් මිල්ක් විතරයිනේ පාවිච්චි කරන්නේ. ඒ හදපු මික්සින් එක අපි මේ ටැංක් එකට දාගන්නවා. ඊට පස්සේ අපි පාවිච්චි කරන්නේ natural identical flavors colouring විතරයි. ඕකේ. artificial කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. ආටිෆිෂල් කිසි දෙයක් නැහැ. ආටිෆිෂල් කිසි දෙයක් නැහැ කියලා වෙන කිසිම අයිස්ක්‍රීම් එකකට කියන්න බෑ. ඊට පස්සේ මෙතනදී තමයි අපි ෆිලින් කරන්නේ. හැමෝම hygiene එක perfect. හැමෝම මාස්ක් දානවා. net cap එක හරි විදිහට. ඊට මෙතනින් තමයි අපි weight එක check කරනවා. quality standard එක ISO follow කරනවා. ඒ වගේම halal. ඔය විදිහට තමයි යන්නේ. දැන් ඕගොල්ලන්ට පොඩි දෙයක් කියන්න. ගොඩක් කට්ටිය කැමති ප්ලාස්ටික් කන්ටෙන්ට්ස් වලනේ. ඇයි අපි පරිසරයට ඒ වගේ දෙයක් විසි කරන්නේ? ඒ ඔයගොල්ලෝ දන්න මේක පරිසරයට හිතකාමී මේ ඉටිකොලයක් දාදින්. ඉතින් ලොකු දෙයක් නෑ. ලස්සන බොක්ස් එකක මේ වගේ වැඩක් කරනකොට අයිස්ක්‍රීම් ඔය පැක් එකක් ගෙනියනවට වැඩි හොඳ නැද්ද මේ වගේ දෙයක් පරිසර හිතකාමීව අපි කරන එක. මේ අපි ගැන හිතලා මේ අපි රට ගැන හිතලා 10 දෙනෙක් කරමු. ඔය ප්ලාස්ටික් කන්ටෙන්ට් විසි කරන්න මේක සුපිරි වැඩක්. ඉතින් මේක හැකිතාක්ෂයා කරන්න. මොකද මේ පුළුවන් තරම් ෂෙයා කරලා මේ ව්‍යාපාරයට සපෝට් එකක් දෙන්න. පොඩි ඉල්ලීමයි කරන්නේ. මේ ව්‍යාපාරي ගොඩ දාන්න. මේවා ගන්නව නම් කොට්ටාව හන්දියේ දිමාගේ කඩේ අනිවාර්යෙන් තියෙන මේක සුපිරිම අයිස්ක්‍රීම්. ඉතින් මේ දිමා ආවෙම ගොඩක් දුරින් ඉඳන් මේ තැනට ආවේ මේක කරන්නමයි මේක කියන්නමයි. ඉතින් අපේ කඩේට එන සෙට් එක දන්නවා දිමා හොඳම දේ දෙන්නේ අනම්මනම් ජරා පින්සුන්ට දෙන්නේ නැහැ. ඉතින් ඔය ලීඩින් අයිස්ක්‍රීම් වලට මේකෙන් මොන හරි දෙයක් වෙන්න පුළුවන්. ඒ වලට කරන්න දෙයක්වත් නැහැ. මේක කියන්න ඕනේ ඉඳයි දිමා කියන්න ආවේ. ඉස්සරහට සෝෂල් මීඩියා ඔස්සේ ඕගොල්ලන්ට මේක ගැන සෑහෙන්න වීඩියෝස් බලන්න අපෙන් පුළුවන්. ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඕගොල්ලෝ මේ රහ අරන් ගිහලා දිනවනම් කමෙන්ට් කරගෙන යන්න. රහද නැද්ද කියලා. එකපාරක් විකුණපු ප්‍රොඩක්ට් එකක් කස්ටමර් ඇවිල්ලා දෙවනි පාරත් ඉල්ලපු හින්දායි අපි අද මෙතනට ආවේ. ගින් එන්න දිමා